එතන තමයි අනාගත දේශපාලනය. මම කියන්නේ දැන් මේ අයවැය ලේඛන කාලෙත් අපි කිව්වා නේද? අපේ മന്ത്രിවරු ඔක්කොම එන්න එපා. මොකද මේගොල්ලෝ මොකක් හරි ඡන්දයක් කිව්වොත් වැඩිම ඉන්නේ 56යි. 60ක් આવොත් ඇති කිව්වා. අපි දෙකට ඔව් 60 වඩා එන්න ඕනේ කිව්වා. 60යි තියාගත්ත අනිත් ඔක්කොම ගම් වලට යන්න කිව්වා. දේශපාලනේ තියෙන එතන. තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලනේ. ඒ නිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. තමන්ට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රැය හතේ ප්‍රවෘත්ති බලවල මූණ තියෙනවා. තමන්ට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා ආපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර මේ ඒ දේශපාලන යුගයේ තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ. මා අයවැය ලේඛන ඉදිරිපත් නේද? එදා ආරක්ෂක අමාත්‍යාංශ කතාවේ තිබ්බ තමුන්නාන්සලා දේශපාලනයේ පොසිල කවදා හරි නේද? දේශපාලන ඉතිහාසඥයෝ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔච්චරයි. වෙනස් වෙන්න අපි කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඒ ඔක්කොම දන්න අය, කතා බහ කරන අය, මුණ ගැහුණු අය, එකට දේශපාලන විවිධ අවස්ථාවල කරපු අය. හැබැයි අපි කියන්නේ අවස්ථාවක් කියලා තියෙන රටට. මේ රට නැවත නැගිටින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම අවස්ථා එන්නේ මම කියන්නේ මේක අවසන් අවස්ථාව කියන. හැබැයි මිනිස්සුන්ට රටට අවස්ථාවක් එනවා. අපේ ඉතිහාසයේ අවස්ථා මග හැරපු මිනිස්සු. අපිට අවස්ථාවක් ආවා 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු බටේ ඒවා දැන් තමයි දන්නේ. දැන් මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා മന്ത്രിවරයාගේ. කලින් අයටත් හම්බෙලා හොඳයි. ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මට മന്ത്രിවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. මම අද ලියුමක් දුන්නා. മന്ത്രി විශ්‍රාම වැටුප මට එපා. පටන් ගන්න ඕන මේ රට ආදන්න මතක තියාගන්න. මේ සැඟවුණු ආදායම කොතනකවත් කවුරු හෝ කෙනෙක් දැනන් හිටියද? മന്ത്രിවරයා ජනාධිපති වුණාට පස්සේ එයාට മന്ത്രിවරයාට හිමි විශ්‍රාම වැටුප හම්බ වෙනවා. ජනාධිපති වැටුපත් හම්බ වෙනවා. දෙකම සාක්කුවේ දාගෙන හොර පූසෝ වගේ හිටිය ටීම් එක උන්. මේ කට්ටිය එහෙමයි. අපි ඒක දැනගත්ත. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මම හම්බ වෙනවා කියලා. පස්සේ තමයි දැනගත්තේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. දැනගත්ත වෙලේ පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා. මට විශ්‍රාම. ඒ වගේම മന്ത്രിවරයා ඇමති වුණාම ඇමතිට වැටුපකුත් හම්බ වෙනවා. മന്ത്രിට වැටුපුත් හම්බ වෙනවා. මෙහෙමනේ මේව වවාගෙන කාලා තියෙන මොන ඔයගොල්ලෝ කවදාවත් හිතුවද මෙහෙම රටක් ඇති කියලා? අපි සාමාන්‍යයෙන් අපි හිතන්න වෛද්‍යවරයා ඉන්නවා. වෛද්‍යවරයා වෛද්‍ය අධ්‍යක්ෂක වෙනවා. අධ්‍යක්ෂක වුණාම එයාට හම්බ වෙනවද වෛද්‍ය අධ්‍යක්ෂක තනතුරේ වැටුප හම්බ වෙනවා. වෛද්‍යවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙමෙන් නෑනේ. ගුරුවරයා ඉන්නවා. ගුරුවරයා විදුහල්පති වෙනවා. එතකොට එයාට විදුහල්පති වැටුප හම්බ වෙනවා. ගුරුවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවද? හැබැයි ජනාධිපතිට එහෙම හම්බ වෙනවා. ඔන්න ඒ කියන්නේ තමන්ට ලොකු හැඳි තිබුණා බෙදා ගන්න. තමන් කැමති විදියට බෙදාගත්තා. ඒ අනුව තමයි മന്ത്രിවරයා ඇමති වෙනකොට മന്ത്രി වැටුපත් හම්බ වෙනවා. ඇමති වැටුපත් හම්බ වෙනවා. අපි තීරණයක් ගත්තා. අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ മന്ത്രി වැටුප විතරයි. ලියුම් දීලා තියෙනවා. ඇමතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට රජයෙන් ඉන්ධන දීමනාවක් දෙනවා. ඒ ඉන්ධනාම දීමනාව දෙන ගමන් മന്ത്രിවරයාට ආ ඉන්ධන දීමනාවක් දෙනවා. කැත නැද්ද මේව මේ රටේ? නෑ අපි മന്ത്രിවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට හිමි ඉන්ධන දීමනාව ගන්නවා. മന്ത്രിවරයාට හිමි වැටුපෙදී ඉන්ධන දීමනාව අයින් කරන්න. සාධාරණ වෙන්න ඕන මේ රටක් හදන්න. ඒ වගේම සමා වෙන්න മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට පහසු කරනවා. ඒ පනත ඊට ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනියනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පන සංශෝධනය කරනවා. ඒ පනතත් ඊට ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනියනවා. මට ඉතින් පාර්ලිමේන්තුව ඔක්කොම එකතු වෙලා අත උස්සන්න පුළුවන් පනත් කීපයක් එයි. ඉක්මනින් ගෙනියනවා. ඒදි සංශෝධනය කරනවා. හොඳයිනේ අත උස්සන්න ලෑස්තිලා ඉන්න.